රත්නේ ලෑස්තියක් අර මිනි අරයි යන්න ඕනේ අද රෑ වෙන්න කලින්. එබ්බාම් එකයි ඔක්කොම කරලා තියෙන්නේ. මං කියපු දේ තේරුණා නේද? එහෙනම් දැන් ගිහින් වාහනේ ලෑස්ති කරගත්තා නම් හොඳයි. හරි වික්‍රම අයියේ මට ඇඩ්‍රස් එක දෙන්නකෝ. ඔන්න අද දවල්ේ තව එකක් ආවා. ඒක මං බලා ගන්නම්. උඹ ගිහිල්ලා මේ වැඩේ කරලා වරින්කෝ. වැඩේ හරියට කරපන්. මොකද මේකට අපිට සල්ලිත් ගෙවලා තියෙන්නේ. රෑ වෙන්න තව වැඩි වෙලාවක් නැහැ. කිලෝමීටර් 200කට වඩා ආවා. බලමුකෝ තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා. සප්පායම් වෙන්න මොනවා හරි තිබ්බනම් තමයි ඉතින් හොඳ. අඩේ ගෑනු පාරාණයක් නේද මේ මහරෑ ඉන්නේ. ගෙදර යන්න වාහනයක්වත් නැති වෙති. ටිකක් ලං වෙලා බලන්න ඕනේ. ළඟකට යනවනම් දාගනවත් යන්න බැරියයි. ඇත්තට මොකටද නංගි මේ මගින් බැස්සේ? තව ගෙවල් ඉස්සරහා තියෙන්නේ නම්. මේ වගේ පාළු තැන් වල නම් ඉතින් ඉන්නවා කියන්නේ ඉතින් හොඳ දෙයක් නෙමෙයි. මම ආපු ඉඳන්ම හොඳයි. නංගිට කරදරයක් නැතුව යන්න පුළුවන්. නෑ අයියේ මට මේ බහින තැන වැරදිලා මේ මගින් බැස්සේ. නැත්තම් තව ටිකක් ඉස්සරහට යන්න ඕනේ අපේ ගෙවල් වලට. මම කොළඹනි වැඩ කරන්නේ. මේ නිමාටුවට ගෙදර යන ගම. අයියා කොහොටද මේ මහ රෑ වෙලා යන්නේ? අයියා යන්නෙත් අපි ගම පැත්තට වගේ මට පේන්නේ. අයියා ආවේ නැත්තම් මම තාමත් පාරේ. අද ගෙදර නම් යන්න වෙන්නේ නෑ. මම මේ කොළඹ මල් ශාලාවක වැඩ කරන්නේ. කොළඹ ඉඳලා මම මේ මැරිච්ච කෙනෙක් අරයි යනවා එබ්බාම් එකෙන් පස්සේ. එයාලගේ ඥාතීන්ට බාර දෙන්න. මේ වාහනේ පිටිපස්සේ මිනිහක් තියෙන්නේ. නංගි බය නෑ නේද? ඇඩ්‍රස් එකේ තියෙන විදියට නම් මේ පාරෙන් කෙරවලට යන්න ඕනේ. එතකොට තමයි මල ගෙදර තියෙන්නේ. නංගිලාගේ ගෙවල් ළඟ මට බලලා හරියටම කියන්නකෝ. මං එතනින් නංගිව බස්සන්න. ඒක නෙමෙයි පොල්ටු කොයිලක් එන්නේ නැද්ද නංගිට? මාර වැඩි. මිනි පෙට්ටියත් එළියට වැටුණා. වාහනේ අරගෙන එද්දී කවුරු මිනිහෙක් ඉස්සරහට පැනනවා වගේ දැක්කනි මං. ඒකට කමක් නෑ අයියේ. මේ මිනි පෙට්ටිය ඇතුළට දාගන්න මං අයියට උදව් කරන්න. නංගිට බැරි වෙයි. උදව්වට අපි බලමු කවුරු හරි ඉන්නවද කියලා. මොකද මේක ඉක්මනට බාර දෙන්න ඕනේ. කොඩිවැල් එල්ලනේවා එහෙමත් කරානේ. තාම මිනිහ ගෙනල්ලත් නැති එකේ අපි හෙට උදේ මෙමු. චූටිය දුවනවා මාලක්කා. මේ මල්ලි අර මිනි පෙට්ටියක් උඩ හිටියේ මැරිච්ච මාලක්ක නේද? දුවමු. ඒ කොල්ල දෙන්නත් ඔයාට බය වෙලා දිව්වා. දැන් මේ මිනි පෙට්ටිය කොහොම හරි වාහනේ ඇතුළට දාගන්න ඕනේ නම්. අපේ ඇති කොහොම හරි වාහනේ ඇතුළට මිනි පෙට්ටිය දාගත්තනේ. දැන් ඉක්මනට යන්න ඕනේ. මේක බාර දෙන්නත් එපයි. නංගි බහින තැන අමතක වෙයි. මට හරියටම බලලා කියන්න. කොළඹින් ආයෙ අපි මුණ ගැහෙයිනේ. මං හිතන්නේ මං තැනට ආවා. ඉක්මනට මිනිහ බාර දීලා ආයි යන්න ඕනේ. බුදු අම්මෝ මගදී හම්බෙච්ච නංගි නේද? අර මෙරිලා ඉන්න එක්කෙනා කවුද? එයාගේ නම මොකද්ද? එයා කොහෙද වැඩ කරන්නේ? එයා මොකක් වෙලාද මැරුණේ?
මට පොඩ්ඩක් විස්තර කියන්න පුළුවන්ද? ඔයා එතකොට එයාගේ කවුද? ඒ ඉන්නේ මගේ එකම දුවගේ නම මාලා. කොළඹ තමා වැඩ කරේ. මිනිය කටයුතු වලට මං සෑහෙන්න වියදම් කරා. මිනිය ගේන්නත් කලින් ගමේ මිනිස්සු කියනවා දුවගේ ආත්මේ ගම වටේ සැරිසරනවා කියලා. එහෙමද මහත්තයෝ? මම එහෙනම් දැන් යන්නම්. කොළඹට යන්නත් එපයි. ඒ කියන්නේ මෙච්චර වෙලා මාත් එක්ක කතා කරලා මගේ වාහනේ ඇවිල්ලා තියෙන්නේ ඒ හොල්මන. අම්මෝ වැඩි වෙලා ඉන්න හොඳ නැහැ. ඉක්මනට යන්න ඕනේ.